ඔයා දන්නවද අනුන්ගේ කුණු වලින් එහෙම නැත්නම් අනුන්ගේ ඕපදූප වලින් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තට මේ වැඩේ කරන්න පුළුවන්. අද මම ඔයාට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා ඒ වැඩේ කොහොමද හරි සාර්ථකව සහ සරලවම කරගන්නේ කියලා. ඉතින් මේකේ අනුන්ගේ කුණු කියලා කියන්නේ කියන්නේ මම කුණු කියන එකෙන් අදහස් කරේ අර අනුන්ගේ ඕපදූප. අපි කතාවට කියනවනේ අනුන්ගේ කුණු හොයන්න නැතු ඉන්න කියලා. ඒ කියන්නේ අනුන්ගේ විස්තර අනුන්ගේ ඕපදූප වගේ දේවල් වලින් සල්ලි හොයන විදිහ තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ වැඩේට ෆෝන් එකක් තිබ්බත් ඇති ෆෝන් එකෙන් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අද නම් මම ඔයාලට මේක PC එකෙන් එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් කොහොමද කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් මේ විදිහටම තමයි ඔයා මොබයිල් ෆෝන් එකෙත් මේ වැඩේ කරලා සල්ලි හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේට ඇත්තටම හරියනම ටයිම් එක තමයි මේ ටයිම් එක. කියන්නේ මේ දවස් ටික තමයි මේ වැඩේට හරියන හොඳම ටයිම් එක. ඒ වගේම මම මුලින්ම කියන්න ඕන ඔයා දවසෙන් දෙකෙන් ලොකු ගණන් හොයන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න එපා. මොකද මේ වීඩියෝ එකේදී ඔයාට කියලා දෙන්නේ දවසෙන් දෙකෙන් ලොකු කෝටිපතියෙක් වෙන විදිහ ගැන නෙමෙයි. ඔයා ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට හොඳ පැසිව් ඉන්කම් එකක් හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඇත්තටම සමහරක් විට අද මම මේ කියලා දෙන දේ ගැන ඔයාලා කලින් අහලා ඇති කලින් කරලත් ඇති. ඉතින් අද මම ඔයගලන්ට මේ කියලා දෙන්න යන දේ ක්‍රම ගණනාවකට කරන්න පුළුවන්. මේක ප්‍රධානම විදිහ තමයි AI වලින් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි අද මම ඔයාට කියලා දෙන්නේ AI වලින් කරන විදිය ගැන නෙමෙයි. ඒක මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද ඔක්කොම එක වීඩියෝ එකකට දැම්මොත් ඔක්කොම පැටලෙන හින්දා මම ඒක වෙනම වීඩියෝ එකකට අරන් එන්නම්. අද මම මේකේ තව ක්‍රම මම කියවනේ ක්‍රම ගණනාවක් තියෙනවා කියලා. මේකේ ඔයාට කරන්න පුළුවන් ලේසිම ක්‍රමවේදය අද මම ඔයාට මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙනවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මොකද්ද මේ අද මේ කියලා දෙන්න හදන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ලෝකේ ලොකුම ඇට්‍රැක්ෂන් එකක් දිනාගෙන තියෙන්නේ මොකද්ද කියලා. ඒ තමයි FIFA World Cup එක. ඉතින් මේ FIFA World Cup එකෙන් අපිට ලේසියෙන්ම හොඳ foreign audience එකක් අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ audience එකට වඩා 10-15 ගුණයක් ගෙවනවා පිටරට audience එකකට. ඒක YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, ඕනෙම platform එකක අපේ ලංකාවේ audience එකට වඩා ලොකු ගාණක් වන්න පුළුවන් පිටරට audience එකක් අල්ලගත්තොත්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට පිටරට audience එකක් අල්ලගන්න බැරි වුණා. හැබැයි ඔයාට ලංකාවේ audience එකක් අල්ලගන්න පුළුවන් නම් ඒකෙදිත් ඔයාට අමතර වාසි දෙක තුනක්ම තියෙනවා. මම ඒවත් ඔයාට ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකේ traditional ක්‍රමවේදයක් තියෙනවා සහ මේකේ තව ක්‍රමවේද තියෙනවා. මම කලිනුත් කිව්වේ ඒක. මම මේකේ මුලින්ම ඔයාට සාමාන්‍ය විදිය කියලා දෙන්න. ඒ කියන්නේ traditional ක්‍රමවේදය කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාට මම කියලා දෙන්නම් මේකේ මිනිස්සුන්ව පොඩ්ඩක් අවුස්සලා අරගෙන අර ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට කොහොමද මේ වැඩේ කරලා සල්ලි හොයන්නේ කියලා දිගින් දිගටම යනකොට මම ඒ ටිකත් අනිවාර්යයෙන්ම ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයාලව ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මෙන්න මේ විදිය ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක කිසිම පාඩුවක් වෙන එකක් නෑ ඕගොල්ලන්ට. මොකද අපි අරන් එන්නේ සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස් නිසා. ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම එකතු වෙන්න ඕන channel එකක් තමයි මේක. මොකද ලංකාවේ ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ආදායම් මාර්ග දෙකක් තුනක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒ ක්‍රම වේද කියලා දෙන්න තමයි අපි ඉන්නේ. ඔයාලා කරන් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙන bell icon එක ක්ලික් කරොත් අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් බලමු මේ වැඩේ කරන්න මොනවාද අපිට ඕන වෙබ්සයිට් සහ මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් මම ඔයාලට කලින් කිව්වා මේ වැඩේ කරන්න පුළුවන් සරලම විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වැඩේට මම තෝරගත්තේ Pinterest එක. සහ මේ වැඩේ මොකද්ද කියලා කිව්වොත් ඔයාට පුළුවන් අලුතෙන්ම Facebook page එකක් එහෙම නැත්නම් YouTube channel එකක් එහෙම නැත්නම් TikTok page එකක් හදාගන්න. ඉතින් මේකේ ගොඩක්ම දැන් අද ફોකස් කරන්නේ Facebook page එකක් හදලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මේක සාමාන්‍ය විදිහට වැඩේ කරන් යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ටිකක් මිනිස්සුන්ව ඇට්‍රැච් කරගන්නේ කලින්ට වඩා. ඒක මම ඔයාලට සරලවම කියලා දෙන්නම් වීඩියෝ එක අන්තිමට ගිහින් අන්තිම වෙනකන් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් Pinterest website එකේ තමයි මම ඉන්නේ. ඔයාලට ෆෝන් එකකින් වුණත් මේකට log වෙන්න පුළුවන් app එකක් පවා තියෙනවා. ඉතින් Pinterest එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම Facebook page එකක් හදන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. YouTube channel එකක් හදන විදිය මේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව 100,000 ගාණක් වීඩියෝස් තියෙනවා YouTube එකේම. ඒකෙන් හින්දා මේ ඔයාලට ඒක මෙතෙන්දි කියලා දෙන්න ඕනේ නැහැ. මම ඒක content එක හදන විදිය ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් සරලවම. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයා මෙන්න මෙතන search bar එක උඩින් click කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ football කියලා කිව්වට ඇත්තටම මේක ජනප්‍රිය වෙන්න හේතුව footballම නෙමෙයි. FIFA World Cup එකම නෙමෙයි. ඇත්තටම මේක ජනප්‍රිය වෙන්න හේතුව එකක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහෙම නැත්නම් මෙසි ඊට පස්සේ නේමාර් වගේ සුපිරි ප්ලේයර්ස්ලා තමයි මේක ඇතුලේ ඇත්තටම වැඩෝ සහ මේක ඇතුලේ ගොඩක්ම ජනප්‍රිය.
ඉතින් දැන් අපි අලුතෙන් පේජ් එකක් කරනවා නම් ඒ කියන්නේ යුරෝප් ඔඩියන්ස් එකක් අල්ලනවා නම් මෙන්න මේ වගේ ජනප්‍රිය කට්ටියගේ කන්ටෙන්ට් තමයි අපි මුලින්ම හදන්න ඕනේ. ඉතින් ඇත්තටම බිලියන 5ක විතර ඔඩියන්ස් එකක් ඉන්නවා මේ FIFA World Cup එක බලන්න. ඉතින් ඔයා හිතන්නකෝ මේකෙන් 101ක වගේ ප්‍රමාණයක් අපි අල්ලගත්තත් ඒකත් මිලියන ගාණක්. ඉතින් ඒක ලොකු ගාණක්. අපිට මේ වැඩේ කරගන්නවා නම් ඉතින් හරියට මේ වැඩේ කරොත් ඔයාට දවස් 10ක් 15ක් ඇතුළත උනත් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ කරන වැඩේ මම බේසික් එක ඔයාට දැන් අද කියලා දෙන්නම්. සහ මම මේකේ වීඩියෝ දෙක තුනක් තව ඉදිරියට අරන් එන්නම්. AI වලිනුත් කොහොමද මේ වැඩේ කරන්න කියලා. AI වලින් මේට වඩා ඇඩ්වාන්ස් විදියට ටිකක් වෙලා අරන් හොඳම විදියට මේ වැඩේ කරන්න කොහොමද කියලා මම ඔයාට ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් දැනට මෙතනට ඇවිල්ලා අපි මේකේ සර්ච් කරගන්නවා මෙසි කියලා. ඔයාට කැමති එකක් ගන්න පුළුවන්. රොනාල්ඩෝ හරි මෙසි හරි ඔයාට කැමති එකක් මුලින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් ඕනි ෆොටෝ එකක් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැනට මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන තියාගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ අර කලින් විදිහටම මෙසිව අයින් කරලා රොනාල්ඩෝ දාගන්න. ඉතින් රොනාල්ඩෝ දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රොනාල්ඩෝගේ ෆොටෝස් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එකකුත් ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒකටත් ෆොටෝ එකක් මේ වෙනකොට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන තියාගෙන ඉන්නවා. මේකත් මම මෙන්න මේ විදිහට සේව් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් අපි ෆොටෝ දෙකම හරියට තෝරගත්තා. ඉතින් මම ඔයාලට කිව්වා මේකෙදි මම ඔයාලට කියලා දෙන්න කන්ටෙන්ට් එක හදාගන්න විදිය කියලා. කියන්නේ මම මේකේ Facebook එකට අප්ලෝඩ් කරන විදිය ඒව මම වෙනම ගේන්නම්. ඒක වෙනම විදිහකට යන්න ඕන දෙයක්. ඉතින් මෙතනදී ඊට පස්සේ අපිට ඕන වෙනවා Canva කියන මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේක එකක්වත් මේක සල්ලි ගෙවලා ගන්න දෙයක් නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට ගන්න පුළුවන් දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේකත් සාමාන්‍ය normal email එකට හදපු එකක්. මේකත් සල්ලි දීලා අරගෙන තියෙන එකක් නෙමෙයි. ඉතින් මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් ඕනනම් දැන් අපි Facebook එකට දානවා නම් Facebook post එකක් විදිහට මේක දාන්න. එහෙම නැත්නම් අපි Instagram එකට දානවා නම් Instagram post එකක් විදිහට දාන්න පුළුවන්. ඉතින් දැන් මෙතන දැන් Facebook post එකක් හදන හින්දා මම මෙතන මේ Facebook post කියන කොටින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන blank post කියන කොටින් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයා ෆෝන් එකෙන් කරනකොටත් මේ විදිහට තමයි කරගන්න තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට blank page එකක් ඇවිල්ලා තියෙනවා. අපි අර download කරගත්ත ෆොටෝ දෙක මම ඒක මෙන්න මේ විදිහට select කරලා මෙන්න මෙතනට අරගන්නවා. හරි එකක් මම මෙන්න මේ විදිහේ පැත්තකට දාගන්නවා. ඊට පස්සේ මම අනිත් එකත් මෙන්න මේ විදිහට මෙන්න මෙතනට දාගන්නවා. හරි ඒක මම මෙන්න මේ පැත්තට ගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක මෙන්න මේ විදිහට මෙහෙම පල්ලෙහාට ඇදගෙන එන්න. මේකත් මම මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇදගෙන යනවා. ඉතින් මේක බැලන්ස් නැත්තම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් බැලන්ස් කරගන්න මේක. හරි. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සරල සිම්පල් මේ පෝස්ට් එකක් තමයි අපි දැන් හදාගත්තේ. ඊට පස්සේ ඔයාලට වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් එලිමන්ට්ස් කියලා එකක් තියෙනවා. ඒක උඩින් ක්ලික් කරලා ඔයා මෙන්න මෙතන සර්ච් කරන්න like කියලා. හරි like කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අර Facebook එකේ like icon එක එහෙම වැටලා තියෙනවා. මෙන්න මෙතන graphic කියන එක see all කියන කොටින් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ like කියන බටන් එක කොටින් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මේක මෙන්න මේ වගේ ප්‍රමාණයකට ගෙනල්ලා මෙන්න මේ වගේ තැනකින් මෙන්න මෙහෙම ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන heart button එක ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා heart කියලා search කරන්න. මෙන්න මේ heart button එක මෙන්න මේ size එකටම අරගෙන මේකේ size එකටම අරගෙන අපිට පුළුවන් මෙන්න මෙතනින් ඒක place කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට විනාඩි 2-3ක්වත් ගියේ නෑ. මෙන්න මේ වගේ post එකක් ක්ෂණික හදාගන්න පුළුවන් අපිට Pinterest use කරලා. ඉතින් මේක හදලා ඔයාට පුළුවන් ඕනනම් මේ image එක download කරගන්නත් පුළුවන් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙතන share කියන බටන් එක උඩින් ක්ලික් කරලා download කියන බටන් එක උඩින් ක්ලික් කරලා මෙතන PNG එකක් හරි එහෙම නැත්නම් JPG එකක් විදියට මෙන්න මේ විදියට select කරලා මෙතන download කියන බටන් උඩින් ක්ලික් කරාට පස්සේ මේක ඔයාගේ PC එකට download වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා දැන් මේක Facebook එකට එහෙම දානවා නම් දැන් ඔයාට ප්‍රශ්නයක් ඇතිනේ මේකට hashtag ඕනේ. එහෙම නැත්නම් මේකට මොනවාද caption එකක් ඕනේ. ඒක හරිම සිම්පල් මේ වෙනකොට ඔයා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ChatGPT එකට හෝ Gemini එකට. Gemini එකට වගේ කරනවා නෑ. ඔයා ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් Gemini එක හොඳයි, ගොඩක් දුරට හොඳයි. එහෙම නැත්නම් ඔයාට පිටරට ඔඩියන්ස් එකක් ඕන නම් ඔයාට Cloud වගේ එකකට යන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. ඔයාට ගිහිල්ලා කියන්න තියෙන්නේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා
මේක Facebook එකට දාන්න hashtag සහ caption එකක් දෙන්න කියලා. ඉතින් ඒ විදිහට දුන්නට පස්සේ එයාලා ලස්සනට මේ ටික හදලා දෙනවා. ඔයාලට පුළුවන් ඒ ටික select කරලා ඔයාගේ Facebook එකේ මේක post කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ තනි image එක. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ තනි image එක අරගෙන මම ඒක ඔයාලට ලොකු කරලා පෙන්නන්නම්. මෙන්න මේ තනි image එක අරගෙන ඔයාලට පුළුවන් මේක upload කරන්න Flow AI එකට. Flow AI එකේ අපිට free හදා ගන්න පුළුවන් credits ප්‍රමාණයක් දෙනවා දවසකට. එහෙම නැත්නම් ඔයාලට දැන් pro account එකක් වගේ නම් තියෙනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් image to video website තියෙන AI website ඔයාලට ඒ වගේ එකකට දාලා මේකේ සරල prompt එකක් දෙන්න පුළුවන්. ඒ prompt එකත් ඔයාලට ChatGPT එකෙන් හරි Gemini එකෙන් සිංහලෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔයා සිංහලෙන් type කරන. ඒ කියන්නේ අපි message කරන විදියට Gemini එකට කතා කරලා අපිට කියන්න පුළුවන් මට මේ රොනාල්ඩෝ සහ පිටිපස්සේ ඉන්න සිංහයා ඇවිදන් එනවා වගේ animation එකක් ඕනේ. ඒකට අදාළව video prompt එකක් දෙන්න කියලා කිව්වට පස්සේ එයා prompt එකක් ලබා දෙනවා. ඉතින් මේක ගිහිල්ලා Flow එකේ හරි එහෙම නැත්නම් image to video website එකට හරි දීලා ඒ prompt එක දීලා අපිට පුළුවන් ඒක animate කරගන්න. ඉතින් Flow එකේ නම් පොඩි ප්‍රශ්නයක් යනවා මේ දවස්වල මේ රොනාල්ඩෝ සහ මෙසිට වැඩ කරන්නේ වීඩියෝ හැදෙන්නේ නැහැ. එයාලා පොලිසිය එකක් ගෙනල්ලා තියෙනවා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වීඩියෝස් හදන්නේ නැහැ කියලා. මම දන්නේ ඒක කියන්නේ pro account තියෙන කට්ටියට කොහොමද කියලා මම දන්නේ නැහැ. මම සාමාන්‍ය account එක try කරලා බැලුවා. ඒක වැඩ කරේ නැහැ. හැබැයි තව ඕනි තරම් website තියෙනවා. Meta AI එක තියෙනවා. ඕනි තරම් තියෙනවා. ඒවෙන් අපිට ලේසියෙන්ම මේ ටික හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ට්‍රැඩිෂනල් විදිහට, කියන්නේ සාම්ප්‍රදායික විදිහට අපි පෝස්ට් හදන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙසිට කැමති අය හાર્ට් එකකුත්, රොනාල්ඩෝට කැමති අය ලයික් එකකුත් දාන්න කියලා වගේක් තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. ඉතින් මේක තමයි ට්‍රැඩිෂනල් විදිය. එහෙම නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට කරනවා නම් අපිට මම මේක කියන්නේ මං කාගේවත් මේ කාඩ්ගේවත් ෆෑන් බේස් එකක් රිද්දන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් අපිටත් උනේ ඇත්තටම වැඩක් කරගන්නනේ. මෙන්න මේ වගේ ඒවා හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් ඇත්තටම වැඩිම ෆෑන් බේස් එකක් ඉන්නේ රොනාල්ඩෝට. ඊට පස්සේ ඉන්නේ මෙසිට. ඉතින් ඔයා හිතන්න රොනාල්ඩෝට මොකක් හරි නෙගටිව් විදිහට දෙයක් හදලා දැම්මට පස්සේ අර ඉන්න ලොකු ඔඩියන්ස් එකෙන් පොඩි ප්‍රමාණයක් හරි මේකට ටිගර් වෙලා අනිවාර්යෙන්ම ඔයාගේ පෝස්ට් එකට කමෙන්ට් කරනවා, බැනලා හරි කමක් නැහැ, කමෙන්ට් දානවා, මොනාම හරි දානවා. ඉතින් ඒකේ පොඩි රිස්ක් එකකුත් තියෙනවා. සමහර අය මේ වගේ දේවල් තේරෙන්නේ නැතුව ඒගොල්ලෝ රිපෝට් කරන්න යනවා. ඉතින් අන්නේ රිස්ක් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට හිතන්නකෝ මෙන්න මේ වගේ ඉමේජ් එකක් අරගෙන අපි මේක පෝස්ට් කරනවා. පෝස්ට් කරාට පස්සේ ඔන්න මේක රොනාල්ඩෝගේ ෆෑන්ස්ලා ටික දැකලා ඔයාට බැනගෙන යනවා. ඒක දැකලා දකිනවා මෙසිගේ ෆෑන්ස්ලා. එතකොට එයාලා ගිහිල්ලා අයිමත් එයාලත් එක්ක බැන ගන්නවා කියන්නේ මොනවා හරි දා ගන්නවා. එයාට ට්‍රෝෆි මෙච්චරක් තියෙනවා. එයා කප් මෙච්චරක් ගත්ත ඔන්න ඔය වගේ දේවල් ටිකක් දා ගන්නවා. ඉතින් ඒගොල්ලෝ එක පෝස්ට් එකක් ඇතුලේ ඔන්න ඔය විදිහට ගැටෙනවා කියලා කියන්නේ ඇත්තටම අපේ රීච් එක මාර විදිහට වැඩි වෙනවා. ඒ සහ ඒ ඇල්ගොරිතම් එකෙන් තේරුම් ගන්නවා මේක හොඳ කන්ටෙන්ට් එකක්, මේක ගොඩක් වෙලාට කතා වෙනවා. ඔන්න ඔය වගේ දේවල් නිසා ඔයාගේ කන්ටෙන්ට් එක වයිරල් යන්න තියෙන chance එක ටිකක් වැඩි වෙනවා. ඉතින් මම මේක පර්සනලි දන්නවා. මොකද මම කලින් ෆැෂන් බ්‍රෑන්ඩ් එකක social media content maintain කරා. එතකොට මම ඒ කියන්නේ අපි ටෙස්ට් කරා ගොඩක් එක විදි try කරා. ඉතින් මේ try කරනකොට ඔන්න ඔය විදිහත් අපිට හම්බුණා. ඒකෙදි ඇත්තටම අපි දැන් තියෙන ෆැෂන්ස් වලට විරුද්ධව තමයි අපි පෝස්ට් හදලා දැම්මේ. එතකොට අර ෆැෂන්ස් වලට ආදරය කරන කට්ටිය කමෙන්ට් කරනවා සහ වෙනස් විදිහට හිතන කට්ටිය එයාලට කමෙන්ට් කරගන්නවා. ලොකු රීච් එකක් සමහර පෝස්ට් වලට එහෙම ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට ඇත්තටම හදාගන්න. ඉතින් මේක මෙසිට රොනාල්ඩෝට විතරක් නෙමෙයි, මේකට ඔයගොල්ලෝ දන්නවා හාලනුත් ගොඩක්ම හිට් වෙලා තියෙන කෙනෙක්. ඉතින් ඔයා ෆුට්බෝල් ගැන දන්නේම නැත්නම් ඔයා පොඩ්ඩක් ඒකත් Google එකෙන් අහන්න. එහෙම නැත්නම් ඔයා ChatGPT එකෙන් අහන්න. එයා ලස්සනට කියලා දෙයි මේ වෙනකොට වැඩිම ට්‍රෙන්ඩ් එකක් තියෙන කාටද කියලා. එයාට අදාළව පෝස්ට් එකක් හදන්න. පෝස්ට් දාගෙන යන්න ඔයාගේ FB එකේ. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕනේ උනේ. මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් ඔයාට මේකේ මේ Pinterest එකේම වීඩියෝස් පවත් තියෙනවා. ඒවත් අපිට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මම ඒවත් ඉදිරියට අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් මම try කරන්නම් ඔයගලන්ට AI වලින් කොහොමද මේ වැඩේ කරන්නේ. AI දැන් මෙතන පෝස්ට් විදියටනේ. දැන් මේක අපිට YouTube එකට හෝ TikTok එකට දාන්න බෑ. හැබැයි අපිට වීඩියෝස් හදන්න පුළුවන්. ඒ දෙකටම දාන්න පුළුවන් නේ. මම ඒක ඊළඟ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. මොකද ඊළඟ වීඩියෝ එකත් මේනකොට process වීගෙන යන්නේ. ඉතින්
මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති මොන හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා අහන්න. මේකේ ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඔයාට මේ වැඩේ දිගින් දිගටම කරගෙන යනවා නම් දැනට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ කන්ටෙන්ට් හදලා ඔයාට සාමාන්‍ය ගේමක් ගහගන්න පුළුවන්. මේ වෙනකොට හොඳට රීච් වෙන සහ ඔයාට හොඳ මේ ලයික් කවුන්ට් එකක් එහෙම නැත්නම් ඔයාට හොඳ කමෙන්ට් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ වගේ පෝස්ට් හදලා අනිවාර්යෙන්ම අප්ලෝඩ් කරන්න. ඉතින් එතකොට මේකේ ඇත්තටම ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.